සියලු දෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. සති 3කට විතර පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒක නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒකට ඔයාලට අද කියන්න ආවේ දේවල් දෙකක්. එක කාරණාවක් ඇවිල්ලා සතුටු හිතෙන කාරණාවක්. අනිත් එක එහෙම සතුටු හිතෙන කාරණාවක් නෙමෙයි. රයිට්, මුලින්ම සතුටු හිතෙන කාරණාව කියලා ඉන්නම්කෝ. අපේ YouTube channel එකට subscribersලා 1000ක් දැන් ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි වගේම ඔයාලට ගොඩක් ස්තුති කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි කලින් ගෙනා වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහට අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම Q&A session එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලගේ අදහසුත් comment එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ personal ප්‍රශ්න මොනවා හරි financial problems මොනවා හරි තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකට join වෙන්න. එතකොට මම ඒකේ personal reply කරනවා ඔයාලට. ඒ වගේම සති 3ක් විතර videos අප්ලෝඩ් කරන්න බැරි වෙච්ච එකට සමා වෙන්න ඕනේ. මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. දැන් නම් අවුලක් නැහැ. ඒක නිසා ඉස්සරහට වීඩියෝස් අරන් එනවා දිගටම. ඒ වගේම මම ප්ලෑන් කරන් ඉන්නවා ඉස්සරහට ඉන්වෙස්ට්මන්ට් ගැන පොඩි වීඩියෝස් ටිකක් කරන්න. NDB wealth management එක ගැන, ඒ වගේම තව මාකට් එකේ ඉන්න ඉන්වෙස්ට්මන්ට් කම්පැනිස් කීපයක් තියෙනවා. එතකොට ඒවල රිස්ක් එක වගේම ඒවල ඉන්වෙස්ට් කරන්න හොඳද නැද්ද කියන එකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව දැනට යන personal loans leasing rates එහෙම දැන් තව තිබුණට වඩා ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා ඔයා channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මොනවා හරි තියෙනවා නම් ඔයාලට comment කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ group එකට දාන්න පුළුවන්. එහෙනම් කලින් ගෙනා වගේම වීඩියෝස් ඉස්සරහටත් දානවා. channel එකත් එක්ක හිටපු අයට ගොඩක් ස්තුතියි. කලින් හිටියා වගේම දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් කියනවා. එහෙනම් ගොඩක් ස්තුතියි හැමෝටම.